හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අදත් අපි ආවා පුංචි වීඩියෝ එකක් අරගෙන. අද මොකද දන්නවද කියන්න යන්නේ? අද කියන්න යන්නේ කොහොමද ගෙදරදීම විනාඩි 5න් පීසා එකක් හදාගන්නේ කියලා. මේක ඇත්තටම ලෝ කැලරි පීසා එකක්. දැන් මම කියන්න යන්නේ කොහොමද හදාගන්නේ කියලා. මේකට අපිට ඕන වෙනවා යාළුවනේ මෙන්න මේ දේවල් ටික. ඔලිව්, අන්නාසි, tomatoes and basil leaves. ඒ වගේම මේ low calorie cheese, tomato ketchup and mixed herbs නුත් ඕන වෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ baking tray එකකුත් අපිට ඕන වෙනවා. ඊට පස්සේ පොඩි rosemary leaves ටිකක් ඕන වෙනවා. මෙන්න මේක තමයි වැදගත්ම දේ. මේක තමයි pizza bread එක. white pita. මේක low calorie pizza bread එකක්. මේකේ තියෙන ingredients ඒ වගේම calorie count එක ඔයාලට මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේක ගොඩක්ම healthy. ඒ වගේම මේක අරගෙන අපිට මේ විදියට sauce එක apply කරගන්න පුළුවන් මේකට. ඊට පස්සේ අපි කපාගත්තු අන්නාසි, tomatoes, olives මෙන්න මේ ආකාරයට අපිට තියාගන්න පුළුවන්. මේ බලන්නකෝ. ඔයාලට මේකට ඔයාලා කැමති ගෙදර තියෙන දෙයක් යූස් කරන්නත් පුළුවන්. ඉතින් අද අපිට තිබෙන්නේ මේ ටික සහ මේ කම්බිනේෂන් එකට අපි ආසයි. ඒක නිසා අපි මේ කම්බිනේෂන් එක මේ දේවල් ටික තමයි යූස් කළේ. ඒ වගේම ස්පෙෂලි මෙතන මේ තියෙන දේවල් වල කැලරි කවුන්ට් එක ගොඩාක්ම අඩුයි. ඒකත් විශේෂ දෙයක් වුණා අපිට මේ දේවල් ටික යූස් කරන්න. මෙන්න මේ වගේ අන්තිමට අපි ඔලිව්ස් ටිකක් දාගන්නවා. ඊට පස්සේ low calorie cheese මේකට දාගන්නවා. low calorie mozzarella cheese ඇත්තටම. light mozzarella cheese. මේක වෙළඳපොලේ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට cheese ටිකත් අපි දාගත්තා. ඇත්තටම මේකට ලොකු වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 5ක් වගේ තමයි යන්නේ. ඊට පස්සේ මේක රසවත් කරගන්න අපිට පුළුවන් mix herbs ටිකක් apply කරන්න. ඒකෙන් හොඳ සුවඳක් වගේම රසයකුත් එනවා. ඊට පස්සේ අන්තිමටම මෙන්න මේ basil leaves මේ වගේ ලස්සනට ඇඩ් කරගන්නවා. දැන් අපි පීසා එක ඩිසයින් කරලා ඉවරයි, ඩෙකොරේට් කරලා ඉවරයි. දැන් මෙන්න මේ විදියට oven එකට දානවා. ප්‍රීහීට් කරපු oven එකට තමයි අපි දාන්නේ. විනාඩි 10ක් ප්‍රීහීට් කරනවා. ඊට පස්සේ මේක දාලා විනාඩි 5ක් වගේ යද්දි චීස් එක මෙල්ට් වෙලා ලස්සනට මේක තියෙනවා. ඔන්න මෙන්න මේ විදිහට තමයි ඔයාලට පීසා එක විනාඩි 5ක් බේක් වුණාට පස්සේ බලා ගන්න පුළුවන්. බලන්නකො ලස්සනට චීස් එක මෙල්ට් වෙලා හොඳට තියෙන විදිය. ඒ වගේම මේකෙන් හොඳ සුවඳක්, රගේම හොඳ රසයකුත් එනවා. ඉතින් ඔන්න ඔයයි පීසා එක හදාගත්තේ. ඉතින් ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි වීඩියෝ එකත් එක්ක හිටියට. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වෙන්න ඕන.